ආයබෝන් ඔන්න ඉතින් අදත් ටිකක් වෙනස් විදිහ වීඩියෝ එකක් මං අරගෙන එන්න හිතුවා සමහර විට මේ වීඩියෝ එක මගෙන් වෙන්න ඕනේ යුතුයකමක් විදිහට සලකලායි මම අරන් එන්න හිතුවේ. දැන් මේ දවස්වල ගොඩක් දෙනා කතා බහට ලක් කරන කාරණයක් තමයි මේ බර්ත් ප්ලෑන් එකක් සම්බන්ධයෙන් සමාජගත වෙලා තියෙන වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එකේ විවිධ මත පළ වෙලා තියෙනවා සහ මං හිතන්නේ ලංකාවේ සෞඛ්‍ය සේවය මේ තරම් දුර ඇවිල්ලා තියෙද්දී අපි මෙච්චර දේවල් කරනකොට සමහර වෙලාවට අපේ රටේ තියෙන සම්පත් සහ අපි වැඩ කරගෙන යන ජාත්‍යන්තර ගයිඩ්ලයින් විදිහට වැඩ කරගෙන යන වටපිටාවක් ඇතුලේ අපේ සමාජයේ ඉන්න ජනතාව ටිකක් වැරදි මාර්ගයක යොමු වෙන්නට පුළුවන් විදිහේ කරුණුක සමාජගත වෙන බවක් අපිට පේනවා. ඒ වගේමයි ඔන්න දැන් ඩෙන්ගු වසංගතයත් එක්කත් විවිධ බෙහෙත් වර්ග විවිධ පැණි වර්ග විවිධ උපදෙස් අපේ වගකීමක් රහිත ජනතාව විසින් සමාජයට මුදාහරණ බවක් සහ මිනිස්සු ඒවා ෂෙයා කරලා බලන බවක් පේනවා. ඉතින් මේක චුට්ටක් ඔයගොල්ලන්ට කරන්න එපා කියන්නේ මම මේ දේ වීඩියෝ එක අරගෙන ඉන්නේ. ඉතින් ලංකාවේ ප්‍රධාන පෙළේ ශික්ෂණ රෝහලක අවුරුදු 1.5කට 2කට ආසන්න කාලයක් ප්‍රසව හා නාරි වේද අංශයක වැඩ කරපු විශේෂයෙන් අවුරුදු 1.5ක් විතර ප්‍රසව හා නාරි වේද අංශයක සීමාවාසික වෛද්‍යවරයෙක් විදිහට සහ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරයෙක් විදිහටත් ඊට පස්සේ පබ්ලික් හෙල්ත් එකට ඇවිල්ලා අදාළ ක්ලිනිකල් සෙටප් එකත් එක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයෙක් විදිහට වැඩ කරන කාලය ඇතුළෙත් ගත්ත අත්දැකීම් එක්ක තමයි මේ අදහස් ඔබට මම අරගෙන ඉන්න හිතුවේ. ඉතින් ලංකාවේ ඇත්තටම අපේ ගර්භණීභාවය 100% සාර්ථකව දරුවටත් අම්මටත් නිරෝගී දරු උපතක් ලබා දෙන්න තමයි රටේ සියලුම විශේෂයෙන් ප්‍රසව හා නාරි වේද අංශවල වෛද්‍යවරු දිවාරය නොතකා වැඩ කරන්නේ. අනිකුත් අපේ හෙදහෙදියන් අනිකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සියලු දෙනා දිවාරය නොබලා වෙහෙසෙන්නේ. ඉතින් මේ යන ගමනේදී විශේෂයෙන් ඔබට දරුවෙක් පිළිසඳ ගන්න අවස්ථාවේ සිට ඔබේ දරුවා ඉපදුනාට පස්සේ දරුවව පරීක්ෂා කරලා බලලා අම්මව පරීක්ෂා කරලා බලලා ප්‍රසව හා නාරි වේද අංශයෙන් සහ ළමා වෛද්‍ය අංශයෙන් නැත්නම් නවජන්ම ලදරු නියෝනේටල් යුනිට් එකෙන් අපිට දරුවා ටිකට් කපන්න සුදුසුයි කියන ඕකේ එක එනකන් අපි දරුවෙක්ව යවන්නේ නැහැ, අම්මෙක්ව යවන්නේ නැහැ. අපි සියලුම සංකූලතා පරීක්ෂා කරලා බලලා තමයි යවන්නේ. ඊට අමතරව මම කලිනුත් මගේ වීඩියෝස් වල මගේ පෝස්ට් වල දාලා තියෙනවා ගර්භණී භාවයේදී මොන ටෙස්ටින්ද කරන්නේ, අපි කොහොමද ෆලෝ අප් ගෙන්න ගන්නේ. සති 8ට පෙර සාමාන්‍යයෙන් මිඩ්වයිෆ් කෙනෙක් ලියාපදිංචි කරන්න ඕනේ තමන්ගේ ෆීල්ඩ් එකේ ඉන්න අලුත් අම්මෙක්ව. ඊට පස්සේ ලියාපදිංචි කරාට පස්සේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට යොමු කරනවා. එතනින් අදාළ වියෝජී සායනයට යොමු කරනවා. එතකොට විශේෂඥ වෛද්‍යවරයා බලලා දරුවාගේ හાર્ට් බීට් එක වැඩ කරනවද, නිරෝගී දරුවෙක් සජීවී දරු උපතක් තියෙනවද ගර්භාෂය ඇතුළේද පිටත මේ ටික මුල් ස්කෑන් එකෙන් කරලා නැවත මාස 3 ලං වෙනකොට දින තහවුරු කරන ස්කෑන් එක කරනවා. ඊට අමතරව සීනි මුත්‍රා ආසාදන, වග්ගඩු ආසාදන, වග්ගඩු අමාරු, ඒ වගේම හිමොග්ලොබින් මට්ටම බලන ටෙස්ටිං ටික කරනවා. ඊට පස්සේ පිට ගැස්ම එන්නත් විදිනවා. ඊට පස්සේ ඔන්න ඔහම මාසෙන් මාසෙ විශේෂයෙන්ම සති 12 සති 16 සති 20 විශේෂයෙන් අපි සංජානනීය ආබාධ කන්ජනිටල් ඇනෝමලිස් තියෙනවද බලන ඇනෝමලි ස්කෑන් එක කරනවා සති 20න්. සති 24න් ගෙන්න ගන්නවා. සති 28න් නැවත ග්ලූකෝස් ටෙස්ට් එක, ඕරල් ග්ලූකෝස් ටොලරන්ස් ටෙස්ට් OGTT, ගර්භණී භාවයේ දෙන දියවැඩියාව තියෙනවද බලන ටෙස්ට් එක සහ නැවත හිමොග්ලොබින් අඩුවද බලන ෆුල් බ්ලඩ් කවුන්ට් එක කරනවා මාස 2 අවසන් සෙකන්ඩ් ට්‍රයිමෙස්ටර් එක අවසානයේ මාස 7 දී. ඊට පස්සේ සති 32 වැදෑමහ කොහෙද තියෙන්නේ හරියටම තහවුරු කරගන්නවා. වැදෑමහ පාතින්ද උඩින්ද ලේ යනවද නැද්ද. සති 36 දී බබා හැරිලාද තට්ටමෙන්ද ඉන්නේ හරියටම අපි තහවුරු කරගන්නවා. ඩිලිවරි ප්ලෑන් එකට යන්න. ඔන්න ඔහොම තමයි අපි අපේ ඩිලිවරි ප්ලෑන් අපේ අම්මලාත් එක්ක ඩිස්කස් කරන්නේ. හැම ක්ලිනික් එකේදීම පොඩි හරි වෙනසක් තිබුණොත් තවත් වෛද්‍යවරුන්ගේ උපදෙස් ගන්නවා. ඊට පස්සේ
අල්ට්‍රසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ වැඩිදුරටත් මේ අපේ රේඩියෝලොජිස්ලා හරහා අපි කරනවා. ඊට පස්සේ විවිධ හෘද රෝග හරි විවිධ රෝගවලට අදාළ ෆොලෝඅප් එකට අපි යවනවා. ඉතින් ඔන්න ඔය විදිහට ගර්භණී අම්මෙක් ගර්භණී කාලේ අපි සම්පූර්ණයෙන්ම ෆොලෝඅප් කරනවා. ඊට අමතරව VOG අපේ ප්‍රසවානාරිවේද විශේෂඥ වෛද්‍යතුමා තමන්ගේ ටීම් එකත් එක්ක එකතු වෙලා හැම ක්ලිනික් එකේදීම අම්මාත් එක්ක කතා කරනවා. මොකක්ද ඩිලිවරි ප්ලෑන් එක. එතකොට අම්මට තියෙන සංකූලතාවය අනුව තමයි ඒක අපි තීරණය කරන්නේ. බබා හොඳට හැරිලා නම් පළවෙනි බබා නම් දෙවෙනි බබා නම් බබා නෝමල් යන්න පුළුවන් සියලු සාධක සම්පූර්ණයි නම් අනිකුත් සංකූලතා නැත්තම් අපි නෝමල් ඩිලිවරි එක සජෙස්ට් කරනවා. ඊට පස්සේ අම්මට අපි පැහැදිලි කරනවා pros and cons මොනවාද පැහැදිලි කරලා මේකෙන් යනකොට මේක වාසි අවාසි දෙකම පැහැදිලි කරලා අම්මට ඒ choice එක දෙනවා. ගොඩක් වෙලාවට අපේ සෞඛ්‍ය සේවය පිළිබඳ විශ්වාසය නිසා සහ අපි බොහොම ඒ ගර්භණී අම්මලාව ඉතාම සුවිශේෂීආකාරයෙන් බලා ගන්න හින්දා අපිට අපේ ප්ලෑන් එකට ගොඩක් දුරට අපි ගැන විශ්වාසය තියෙනවා. සිසේරියන් එකට යන්න අවස්ථා තියෙනවා. සිසේරියන් සත්කමක් කරන විවිධ අවස්ථා විශේෂයෙන් පාලනය නොවන දියවැඩියාව, ඊට පස්සේ අධික රුධිර පීඩනය, අධික රුධිර පීඩනය එන විශේෂ අවස්ථා, ඊට පස්සේ ඒ වගේ විවිධ කාරණා කීපයක් බලපානවා. කලින් බබා ගොඩක් කලට සීසනක් පළවෙනි බබා තට්ටමින් ඉන්නවනම් හැරිලා නැත්තම් පළවෙනි බබා නම් ගොඩක් කලට මෙන්න මේ කාරණා අපි සිසේරියන් සත්කමකට යනවා. එතකොට ඒක අම්මත් එක්ක සාකච්ඡා කරනවා. සිසේරියන් එකකින් වෙන්න පුළුවන් මොනවාද? ඒ දේවල් සංකූලතා මොනවාද? ඒ දේවල් සාකච්ඡා කරලා සිසේරියන් සත්කමට කැමතියි කියලා අපි ඇයගේ අත්සන අරගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට අපි සාකච්ඡා කරනවා. විශේෂයෙන් අමතකුණා දෙයක් හැම ක්ලිනික් විසිට් එකේදීම අම්මගේ ප්‍රෙෂර් එක බලනවා. මොකද ගර්භණී කාලේ එන ප්‍රෙෂර් එක බබාගේ සහ අම්මගේ ජීවිත දෙකටම බලපාන්න පුළුවන් අතිශය මාරාන්තික කාරණයක්. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් ප්‍රෙෂර් එක සම්බන්ධයෙන් අපි දැඩි සැලකිල්ලක් දක්වනවා MOH ක්ලිනික් එකේදී සහ අපේ VOG සායනයේදී ඇන්ටිනේටල් ක්ලිනික් එකේදී. ඉතින් මේ ඔක්කොම කරලා ෆීල්ඩ් එකෙත් මිඩ්වයිෆ් මිස් බලලා පබ්ලික් හෙල්ත් එකෙත් MOH බලලා ක්ලිනිකල් සෙටප් එකෙත් බලලා අවසානයේ ඔබේ ප්‍රසවහානාරිද වෛද්‍යවරයා ඔබත් එක්ක සාකච්ඡා කරලා ඔබට ප්ලෑන් එක දෙනවා කොහොමද යන්නේ කියන එක. එතකොට කැනියුලා එකක් දාන්නේ හදිසියේදී අපි සේලයින් එකක් යවා ගන්න ලේ එකක් දෙන්න සිද්ධ වෙනවා. ලේබර් රූම් එකට යනකොට සින්ටොසිනෝන් වගේ ලේබර් එක ඔග්මන්ට් කරන දේවල් දෙන්න වෙනවා. ඊට පස්සේ හදිසියේ සේලයින් දෙන්න වෙනවා. හදිසියේ මොන හරි පසු ප්‍රසව සංකූලතාවක් ලේයාමක් වගේ ඇති වුණොත් බ්ලඩ් එකක් දෙන්න තියටර් එකට යනකම් සේලයින් එකක් හાર્ට්මාන් සොලියුෂන් එකක් දීලා අරගෙන යන්න කැනියුලා දෙකක් දානවා සමහර වෙලාවට. ඉතින් මේ දේවල් කරන්නේ ඔබේ ජීවිතය වෙනුවෙන්. දරුවා ඉපදුනාට පස්සේ පීඩියාට්‍රික් ටීම් එකට කතා කරනවා විශේෂ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වෙලාවෙම ඇවිල්ලා බලනවා. එහෙම නැත්නම් හොඳට වෝම් කරලා බබා ළඟට දීලා අම්මට ෆස්ට් ෆීඩ් එකට දීලා ඊට පස්සේ පැය 24කින් බබාව පීඩියාට්‍රික් ටීම් එක බලනවා. බබාගේ හැම අස්සක් මුල්ලක්ම කකුල අත පය හැමදේම බලනවා. විශේෂයෙන්ම බලනවා ඉම්පර්ෆරේටඩ් ඒනස් බබාගේ ගුද මාර්ගයේ පිටතට එන විවරය තියෙනවද? ඒක ඉම්පර්ෆරේට් වෙලාද? ඒක නැත්තම් හැදිලා නැත්තම් ඒ වෙලාවෙම ගන්නවා පීඩියාට්‍රික් සර්ජන් ඔපරේෂන් එකට. ඉතින් මේ දේවල් කරනවා. බබා කහ වෙලා නම් ඒකට අවශ්‍ය ප්‍රතිකාරය යනවා, ෆොටෝതെරපි යනවා. අම්මගේ ෆීඩින් ටෙක්නික් හරි නැත්තම් ඒක හදනවා. දැන් ගොඩාක් හැම ශික්ෂණ රෝහලකම හැම ප්‍රධාන රෝහලකම වගේ ලැක්ටේෂන් මැනේජ්මන්ට් සෙන්ටර් තියෙන මව්කිරි කළමනාකරණ ඒකක තියෙන හැම අම්මාවම ගෙදර යවන්නේ ඒකට දාලා. එතකොට ඒකෙදි ටෙක්නික්ස් කියලා දෙනවා. බබාට කිරි දෙන විදිහ, පවුලේ සමගිය කොහොමද තියාගන්නේ, ගියාට පස්සේ අම්මාව බබාව කොහොමද බලාගන්නේ, බබාට විතරක් නෙමෙයි අම්මටත් අවධානය යොමු කරන්න ඕනේ, පවුලේ අය සපෝට් එක දෙන්න. මේ හැමදේම අපි සාකච්ඡා කරනවා. ඉතින් මෙච්චර දේවල් කරන රටේ මේවා තමයි බර්ත් ප්ලෑන්ස්. ඉතින් කීප දෙනෙකුගේ කීම් වලට වීඩියෝස් වලට රැවටිලා අපේ සෞඛ්‍ය සේවය පිළිබඳ තියෙන ට්‍රස්ට් එක, ඒ පිළිබඳව තියෙන ඔබේ විශ්වාසය නැති කරගන්නට එපා කියන එකයි මම මේ වීඩියෝ එකෙන් අරගෙන ඉන්නේ. ඉතින් එහෙම වුණොත් ඔබටත් ඔබේ පවුලේ අයටත් තමයි මේකෙන් අවාසිය සිද්ධ වෙන්නේ. අන්තිමට ඔය විවිධ මත පළ කරන කිසිම කෙනෙක් ඔබේ දරුවා හෝ ඔබේ බිරිඳ හෝ ඔබේ පවුල බේරා ගන්නට ඉදිරිපත් වෙන්නේ නැහැ. අවසානයේ ඒකත් වෛද්‍යවරුන්ගේ පිටින්ම ගිහිල්ලා විවිධ අවස්ථාවලදී වෛද්‍යවරුන්ට මතුවෙනවා වගේ ප්‍රශ්න විතරයි එන්නේ මාධ්‍ය හරහා ගිහිලා. ඉතින් ඒ කොහොම ආවත් අපේ රටේ වෛද්‍යවරු තාමත් මේ සිස්ටම් එක කලැප්ස් වෙන්න නොදී අල්ලගෙන ඉන්නවා. ඔබට අවම
වැරදි සිදුවමින් ඔබට සේවයක් කර දෙන්න මං අවම වැරදි කියලා කිව්වේ මේ කොතනත් වැඩ කරන්නේ මිනිස්සු ඕන කෙනෙක් එක්සොස්ට් වෙනවා ඕන කෙනෙක් අතින් සමහර වෙලාවට සුළු අතපසුවීම් වෙනවා හැබැයි වෛද්‍යවරු විදිහට අපි 100% තහවුරු වෙනවා අපි ජීවිතත් එක්ක සෙල්ලම් කරන නිසා ජීවිතත් එක්ක වගකීමක් දරන නිසා ඒ අඩුපාඩු මගාරව ගන්න හැබැයි සමහර වෙලාවට විවිධ කාරණා නිසා අපිට සමහර දේවල් සුළු අතපසුවීම් වෙන්න පුළුවන්. ඉතින් ඒවා අපි ඉක්මනින් නිවැරදි වෙන්න එතනින් ලොකු ප්‍රශ්න නොවන විදිහට ඔබට අපි උදව් කරනවා. ඉතින් නමුත් ලංකාවේ සෞඛ්‍ය සේවය දිනපතාම දිවා රාත්‍රී විදිහට ඔබට වැඩ කරන්නට සූදානමින් ඉන්නවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා විවිධ මතවලට රැවටෙන්නේ නැතුව ඔබ අනිවාර්යෙන් අපේ සෞඛ්‍ය සේවය පිළිබඳව අපේ විශේෂඥ වෛද්‍යවරුන් පිළිබඳව වෛද්‍යවරුන් හෙද කාර්ය මණ්ඩලය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පිළිබඳව විශ්වාසය තියන්න. දැන් මේ ඩෙන්ගු සීසන් එක ඇවිල්ලා තියෙන අමතර කාරණයක් විදිහට මේකෙදිත් ඔබේ වෛද්‍යවරුන්ගේ මත විශ්වාසය තියන්න. ඔබේ පබ්ලික් හෙල්ත් ස්ටාෆ් එක PHI මහතුරු MOH ඩොක්ටර්ස්ට ඇවිල්ලා ගෙවල් වල ඩෙන්ගු බලලා කියලා දෙන දේවල් කරන්න. මාධ්‍යවල යනවා ගොඩක් දැන් මිනිස්සු එයාලට විරුද්ධව කතා කරන හැසිරෙන දේවල්. ඉතින් එහෙම කරන්නට එපා. ඔබේ ගෙදර මදුරුව බෝ වෙන තැනක් නම් විනාශ කරලා දාන්න. එක මදුරුවෙක් ඇති මුළු ඒරියා එකක්ම වසංගතයක් බවට පත් කරන්න රෝහල් පිරිතිරිලා යන්න. ඉතින් දැනටමත් කැපැසිටි ෆුල් වෙලා තියෙන බවක් තමයි වාර්තා වෙන්නේ. ඉතින් ඔබේ වගකීම් ඉෂ්ට කරන්න විවිධ අය කියන විවිධ දුර්මතවලට රැවටෙන්නට එපා. අපේ සෞඛ්‍ය සේවය පිළිබඳ විශ්වාසය තියන්න. සෞඛ්‍ය සේවයෙන් ඔබට කවදාවත් හානියක් සිද්ධ වෙන දෙයක් කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා පහුගේ කාලේ ආපු මතවලට ප්‍රතිචාරයක් විදිහටයි මම මේ වීඩියෝ කරගෙන ආවේ. එහෙනම් දැනුවත් වෙන්න විශ්වාස කරන්න. ඔබේ ආදරණීයන් අනතුරටපත් වෙන එක වළක්ව ගන්න කියලා මම බොහොම ආදරෙන් හැමෝගෙම ඉල්ලනවා. ජය වේවා.